පින්වත් දරුවනේ පොඩි දෙයින් පටන් ගන්න බුලත් කඩෙන් පටන් ගන්න කියලා කියන්නේ හැමදාම බුලත් විකුණන්න කියන එක නෙවෙයි. එතනින් තමයි තමන්ගේ අරමුණට යන කනෙක්ෂන් ටික හදාගන්න ඊට පස්සේ. ඒ නිසා බෑ කියලා මට හරියන්නේ නැහැ, මට ලොකු අයිඩියා එකක් තියෙන්නේ මේ පොඩි පොඩි දේවල් වලට අත ගහලා හරියන්නේ නැහැ කියලා නිකම්ම විදිහට ගෙවල් වල ඉන්න එපා. අනිත් එක තමයි දියුණු වන අයගේ දියුණු වීමේ ලක්ෂණ තියෙනවා. ওই චුල්ල සිට්ටි සිට්ටුමාගේ කතාවේ දියුණු වෙන කෙනෙක්ගේ පුදුම ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි දැනුම් තේරුම් තියන අය කියන දේ පිළිගන්නවා. ඒක අත්දැක බලනවා. දැනුම් තේරුම් තියන අය. ඒකනේ අර මේ කොටෙන්නොත් දියුණු වෙන්න පුළුවන් කියන කතාවට ඔහු ඒක අත්දැක බැලුවේ. ඊළඟ දේ තමයි උපාය කෞශල්‍යයෙන් යුක්තයි. හොඳට වටපිට ගැන අවධානයක් තියෙනවා යාට. ඊළඟ දේ තමයි ආර්ථික විද්‍යාඥයන් අද ඉහළින් කතා කරන දෙයක් තමයි දියුණු වීම පිළිබඳව. ඒ තමයි දියුණු වෙන කෙනා රැස් කරන කෙනෙක් නෙවෙයි. දැන් ඔයාලට දියුණු වෙන්න ඕන කියලා කියනකොට ඔයාලා පොඩි ජොබ් එකක් කළා සල්ලි එකතු කරනවා. ඔය දියුණු වීමේ ලක්ෂණයක් නෙවෙයි. දියුණු වීමේ ලක්ෂණය තමයි ආයෝජන